ආයුබෝවන් මං මේ කරන්න හිතන් හිටපු වීඩියෝ එකක් නෙමෙයි මේක මේ හැබැයි දැන් දැක්ක දේවල් එක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍ය දැක්කේවත් එක්ක මේ කරන්නම් කියලා හිතුවා. ඒ මොකක් ගැනද කිව්වොත් අර හයේෂිකා කියලා පහවසර ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුතුමියක් ගැන අර ටීචර් අම්මා කියන්නේ. එයාගේ පෝස්ට් වලට ඒ කියන්නේ කට්ටිය ආව විවේචනය කළා. එතකොට ඒ වගේ දේවල් වලට දාලා තිබ්බ පෝස්ට් වලට කට්ටිය කමෙන්ට් කරලා තිබුණේ. ඒ කියන්නේ ආව සුද්ධ කරන්න වගේ එයාගේ උපාධියෙන් වැඩක් නැහැ හොඳට උගන්වනවානේ. එතකොට තව ආයෙ කියලා තිබුණා ඒ කට්ටිය මිනිස්සු දිනුනට ඉරිසියාවේ තමයි මේ කට්ටිය එක කතා කියන්නේ. ඒ වගේ දේවල් කියලා තිබුණා. මේ ඇත්තටම මේ එතන කියන්න ඕනේ ඒ කියන්නේ එයාට උගන්වනවා තමයි. කියන්නේ ගොඩක් කට්ටියට අවබෝධයක් නැහැ මෙයාට විරුද්ධව මඩ ගහන්නේ මේ එයාට විරුද්ධව ඒ කට්ටිය කතා කරන්නේ ඇයි මෙහෙම වෙන්නේ මේ ඒ ගැන අවබෝධයක් නැහැ. ගොඩක් කට්ටිය කියලා තිබුණා එයාගේ ගොඩක්ම කියලා තිබුණා මෙහෙම අපේ ළමයා හොඳට ඉගෙන ගත්තා විභාගේ පාස් වුණා එයාගේ උපාධියෙන් අපිට වැඩක් නැහැ හොඳට උගන්වනවා කියලා. ඒක ඇත්ත. උගන්වන එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි ලංකාවේ තියෙන නීතිය අනුව මේ කොහොමත් දැන් කියන පෞද්ගලික ටියුෂන් ක්ලාස් එකක් වගේ දෙයක් කරන්න මේ උපාධියක් තියා සාමාන්‍යයෙන් A level එකත් පාස් වෙන්න ඕනේ O level පාස් වෙන්න ඕනෙත් නෑ ශිෂ්‍යත්ව පන්තියකට උගන්වන්න පුළුවන් නම් එච්චරයි. ඒ කියන්නේ ළමයාට උගන්වන්න පුළුවන් නම් කියන්නේ ළමයා හොඳට ඉගෙන ගන්නවා නම් විභාගේ පාස් වෙනවා නම් ලකුණු ගන්නවා නම් එච්චරයි වෙන්න ඕනේ. උතන ප්‍රශ්නේ තියෙන්නේ අර කතානායක කේස් එක වගේම තමයි. ඇත්තටම පහවසර ළමයට උගන්වන්න ආචාර්ය උපාධියක් ඕනේ නෑනේ. මේ ආචාර්ය උපාධිය පෙන්නගෙන මිනිස්සු මුලා කරගෙන ඒ වගේ කරන දේවල් තියෙනවා. එතකොට මේ කතානායකට උනත් ඒක ලංකා නීතිය අනුව කතානායක වෙන්නත් ඒ කියන්නේ O level පාස් වෙන්න ඕනේ නැහැ නීතිය අනුව. ඒ වුණාට අපේ හිටපු කතානායක මොකද්ද කරේ? එයාගේ බොරුවට ආචාර්ය පට්ටමක් පටලගෙන මේ ඒකට අර මිනිස්සු රැවට්ටුවා වගේ දෙයන්නේ. කියන්නේ බොරුවෙන් එන්න ඕනේ නැහනේ. දැන් මෙයාගේ තියෙනෙත් ඒකයි. අනිත් එක තමයි ගොඩක් කට්ටිය හිතනවා මෙයා උගන්වනවා හොඳ නම් මේ මොකද්ද ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නයක් නැහැනේ මේ උගන්වන උපාධිය වැඩක් නැහැනේ කියලා. ඒ මඩ ගහන්නේ මේකට. කට්ටියට ඉතින් කියන්න පුළුවන් දැන් ඔය සක්විති රණසිංහ කියලා ගුරුවරයෙක් ඉන්නේ දැනුත් එයා උගන්වනවා. මමත් එයාගේ වීඩියෝ බලලා තියෙනවා. මේ එයාත් ඉතින් ඇත්තටම හොඳට උගන්වනවා. හැබැයි ඉතින් අර වන්දනා කරගෙන ගියාම මොකද දැන් ඔය ටීචර් අම්මා කියන එක්කෙනාගේ හයේෂිකා කියන එකාගේ ප්‍රශ්නේ තියෙන්නේ එයා ඇවිල්ලා වෙනම පැත්තකට තමයි එයා උගන්වගෙන ඔන්ලයින් ක්ලාස් කරගෙන කීයක් හරි හම්බ කරගෙන එයාගේ දෙයක් කරන් හිටියට කමන්නේ මෙතන ප්‍රතිරූපයක් මවාගෙන උතන දැන් හේතු තුනක් තියෙනවා. අංක එක ඇවිල්ලා ඔක ලොකුවටම පත් උනේ අර පොලිසියේ කට්ටිය ආරක්ෂාවට කියලා ළමයට 1000ක් විතර එනවා කියලා ආරක්ෂාවට අරගෙන පොලිසිය ගාඩ් එක පිටින් පොලිස් කාර් එක පිටින් ඒක අංක 1. එතකොට අංක 2 ඇවිල්ලා පාසල් ළමුන් පුද්ගලික ආයතනයක උත්සවයක් සඳහා පාසල් නිල ඇඳුමෙන් සහභාගී කර ගැනීම. ඒකත් ලොකු වැරද්දක්. රටේ නීතිය අනුව සදාචාරාත්මකත් නැහැ නීතිය අනුවත් බෑනේ කරන්න. එතකොට මේ අනිත් තුන්වෙනි හේතුව තමයි යා බොරුද දන්නේ සල්ලි ගෙවලත් දන්නේ නැහැ. දැනට හරියටම ඔප්පු වෙලා නැහැ. දැනට එකක් ඔප්පු වෙලා තියෙනවා සල්ලි ගෙවලා ගත් එකක් කියලා. PhD එහෙම කියලා. එතකොට ඒ දැන් ඒ උපාධියත් ඒ කියන්නේ එතනත් වැරද්දක් තියෙන. එතකොට වැරදි තුනක් තියෙන. ඒ කියන්නේ උපාධියක් මේ බොරු උපාධි සාධක හරි ඒ වගේ දේවල් පෙන්නගෙන අනිත් එක අර සර්ටිෆිකේට් එකේ තියෙන්නේ ඒ PhD කියන එක වැරදි විදිහට තමයි පාවිච්චි කරන්නේ. සෝෂල් රිපබ්ලික් ඔෆ් ඔහොම කියලා කන්දරයක් තියෙනවා. එහෙම පාවිච්චි වෙන්නේ නැහැ කියලා තමයි අපිට වැඩිය දන්න කට්ටිය කියන්නේ. ඔය සම්බන්ධව මේ එතකොට මේ ඒ වගේ වැරදි තුනක් තියෙන. ඉතින් එයා සමාජයට අර හීනමානයක් තියෙන කෙනෙක් වෙන්නේ නැති අමුතු ප්‍රතිරූපයක් මවන මොකාට එනවද කියන එක දන්නේ නැහැ. ඉතින් මොකද මම දැක්කා එක කොහොමද ඇත්තටම දන්නේ මම දැක්කා මම තැන්වල දෙන එයාගේ පිළිම රූපම මේ අඹලා ගෙවල් වල ගෙනියන්න පුළුවන් ළමයින්ට වඳින්න පුළුවන් ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒක තමයි වැරදි. දැන් ශක්තිසාන්ත සිංහත් එහෙම ගන්නවන්න ආව යා අන්තිමට කොහෙන්ද නැවතුනේ කියලා දන්නවා. දැන් නම් ඇවිල්ලා ආපහු ක්ලාස් කරගෙන යනවා පාඩුවේ. ඒ වගේ තමයි. ඉතින් මෙයාත් මොකට යනවද කියලා දන්නේ නැහැ. ඉතින් වැරදි ප්‍රතිරූපයක් සමාජයට දෙනවා. ඒක ප්‍රශ්න නැති. ඉතින් ටියුෂන් කරගෙන පාඩුවේ කීයක් හරි හොයාගෙන මෙයාගේ මේකට හිටියට කමන්නේ. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ.
ඒක දැන් මෙතන කට්ටිය කියන දේ, ඒ කියන්නේ යාට විරුද්ධව කතා කරන කට්ටිය කියන දේ තේරුම් ගන්න. එයා උගන්නන එකවත් මේ ඒ ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යාට උපාධියක් ඇතුවෝ නැතුව උගන්නුවට කමන්නේ. යාර මේ බොරු ප්‍රතිරූපයක් මවන එකයි. ඒ දේවල් තමයි රටේ පොලිසිය අවභාවිතා කරපු දේවල්. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මෙතන දේශපාලන සම්බන්ධකම් මොනවද කියනවද දන්නේ නැහැ. දැනට ඉතින් ඒවා පරීක්ෂණ මට්ටමින් යනවා. දන්විල තාම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නම් පරීක්ෂණයක් කරේ නැහැ ළමයි යුනිෆෝම් පිටින් සහභාගී කරගත්ත එක ගැන. ඒක තමයි ප්‍රශ්නේ. අනිත් එක ඉතින් එයා ප්‍රතිරූපයක් මවන්නේ නැතුව පාඩුවේ ක්ලාස් කරන් ගියා නේ. ඔක පත් උනේ ඇත්තම ගත්තොත් පොලිසිය සහභාගී කරගත්ත කෙන්නේ. එහෙම නැතුව පාඩුවක කරගෙන ගියා නම් දිගටම එයාට කරන් යන්නත් තිබුණා. පොඩ්ඩක් ඉතින් මිනිස්සු මොනවද කියන්නේ එක කියලා අවබෝධ කරගත්තා නම් හොඳයි. අර එයාව හොදන්න යන කට්ටියට. මේ අනිත් එක තමයි එයාගේ පෝස්ට් එක දැම්මට පස්සේ එයාට විරුද්ධව කතාවට පස්සේ ගොඩාක් මේ Facebook page කට්ටිය මම ඒකත් කියන්න ඕනේ. ඒගොල්ලෝ සල්ලි ගෙව්වහම ඕනම කුණු ගොඩක් සුද්ධ කරනවා දානවා සල්ලි වලට. එහෙම වෙන්නත් එපා. ඉතින් වැරදි දෙයක් නේ. අනිත් එක පොඩි ළමයි ඉගෙන ගන්න දෙයක්. වැඩි හිටියෝ නෙමෙයි ළමයි දන්නේ නැතුව වට යන්නේ. මේ දිනුමක් තේරුමක් නැහැ නේ ළමයින්ට. හිතලා ලොකු තීරණයක් ගන්න. උසස් පෙළ වගේ නම් කමන්නේ. එතකොට ඒ ළමයි තොහේ යනවා. මේකක් නේද පව් ඒ ළමයි ඉතින්. විභාග පාස් වෙන එක වෙනම දෙයක්. ඔතන වෙනම දෙයක් යන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ගැන තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මට ඕක දැක්කම තව දෙයක් මතක් වුණා. කියන්නේ අපේ රටේ මිනිස්සු හිතන විදිය තමයි තාර්කික හිතන්නේ නැති දේ. මම දැක්ක අර ඊයේ පෙරේදා තියෙන මගේ Facebook එකේ මම ෆොටෝ එකක් දාලා ඇති. මොකක් හරි දතක් ඇවිලා AI වලින් හදපු එකක්ද දන්නේ නැහැ. මොන හරි ඔය බුද්ධ ආගමේ තියෙන මේ ගෲප් එක දාලා තියෙනවා. ඒක දැකලා ඒ ෆොටෝ එක නිකන් අර අක්කේ තියෙන දතක් මොනවා හරි එකක්. ඇත්ත දන්ත ධාතු ෆොටෝ එකක් නෙමෙයි ඒක. දන්ත ධාතුව කියලා දාපු එකටත් එතන 190ක් විතර කට්ටිය දාලා තියෙනවා. බුදු සරණයි තෙරුවන් සරණයි එහෙම සාදු සාදු කියලා දාලා තියෙනවා. ඔතන 110 දෙනෙක් වගේ තමයි මේක ඇත්ත දන්ත ධාතුව නෙමෙයි මේක බොරුවක් එහෙම කියලා දෙනවා. හිතා ගන්න අපේ රටේ මිනිස්සුන්ගේ සොයා බලන විදිය ඒ දේවල් ගැන. ඕකේ බොහොම ස්තුතියි.